පින්වත්නි මේ ලෝකයේ තුල රාගය, දේශය කියලා කියන දේවල් දෙක අපිට කවදාත් මහා බහුල ලෙස පින්වත්නි කරදර බාධක පමුණවපු දෙයක්. ඔබට මට විතරක් නෙමෙයි ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ගේම විතර තට්ටු කරලා පොඩ්ඩක් අහලා බලුවොත් එහෙම ඔයාට කරදරම කරන වස්තු දෙක මොකද්ද ඔයාගෙන ලොකුම හතුරු දෙන්න කවුද කියලා. කටක් ඇරලා කියන්න පුළුවන් හතුරු දෙන්නෙක් තමයි පින්වත්නි රාගයයි, ද්වේෂයයි කියලා කියන්නේ. ඊට අමතරව ගත්තාම අපිට මහත් දුක්ඛන්දරාවකට අපි ඇදලා දාන දෙයක් තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේ තුන ලෝකේ මිනිස්සෙක්ට කරන්න පුළුවන් හානිය කියන එක උපරිමයටම කරනවා. බුදුරජාණන් වහන්සේ එක වෙලාවක ගාථාවක් ආශ්‍රයෙන් දේශනා කරනවා මේ කාරණා තුන ගැන. නත්ති රාග සමුහ කියන්නේ රාගය හා සමාන තවත් ගින්නක් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල දකින්නේ නැහැ කියලා. ද්වේෂය හා සමාන තවත් අපරාධයක් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල දකින්නේ නැහැ කියලා. ඒ වගේම පංචස්කන්ධය හා සමාන දුකක් තවත් මේ ලෝකයේ දකින්නේ නැහැ. ඒ වගේම බුද්ධ දේශනාව පින්වත්නි හැමදාම මේ බුදුරජාණන් වහන්සේ දුක දේශනා කරලා දුකට හේතුව දේශනා කරලා දුක්ඛ නිරෝධ ගාමිනී පාරගේ පෙන්ලා දීලා දුක්ඛ නිරෝධය මොකද්ද කියලාත් පෙන්ලා දීපු දේශනාවක් තමයි බුද්ධ දේශනාව කියලා කියන්නේ. මෙවන් බුද්ධ දේශනාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී දේශනා කරන අන්තිමට බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොහෙන් ගත්තත් ඒක බේස් වෙලා තියෙනවා පින්වත්නි හේතුවත් කියලා මොකද්ද වෙන්නේ කියලාත් කියලා ඒකෙන් නිදහස් වෙන මාර්ගයත් කියලා දීලා ඒකෙන් නිදහස් වීමේ තියෙන සුවයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරනවා මේ රාගය හා සමාන ගින්නකුත් නැහැ, දේශය හා සමාන අපරාධයකුත් නැහැ, පංචස්කන්ධය හා සමාන දුකකුත් නැහැ. ඒ වගේම තමයි නිර්වාණය තරම් ශාන්තිය තරම් සනීප සපේකුත් මේ ලෝකයේ තුල තව දකින්නේ නැහැ කියලා. පින්වත්නි මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ මේ රාගයට ගින්නක් කිව්වට, දේශයට අපරාධයක් කිව්වට, පංචස්කන්ධයේ මහත් දුකක් කියලා කිව්වට අද හැදිලා තියෙන සමාජ සංස්කෘතිය මේක අදක නෙමෙයි සමාජයට කාලාන්තරයක් තිස්සේ වෙන්න පුළුවන්. නමුත් අද අපි ජීවත් වෙන සමාජය අපිට හොඳට පේනවා. අපි එක දිහා හොඳට බලාගෙන ඉන්නවා. මේ වගේ කාලයක අපිට පේන්න තියෙන දෙයක් තමයි පින්වත්නි සමාජය තුළ ලෝකයා සම්මුතියක් වශයෙන් අරගත්ත දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ගින්දරයි අපරාධයයි දුකයි කියපු දේවල් මේ ලෝකයේ තුල බොහෝමයක් දෙනාට හරිම වීරක්‍රියා බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව විවිධාකාර කවිය අපිලා ඇහෙලා තියෙනවා, ලියලා තියෙනවා. සමහර වෙලාවල් වලට ප්‍රේමය කොච්චර සතුටක්ද, ප්‍රේමය කොච්චර ප්‍රියමනාප දෙයක්ද, ප්‍රේමය කියන්නේ මොන වගේ දෙයක්ද. පිරිසක් කියනවා ප්‍රේමය ආගමක් කියනවා, පිරිසක් කියනවා ප්‍රේමය කියන්නේ කවියක් කියනවා, පිරිසක් කියනවා ප්‍රේමය කියන්නේ ඔය নানা ප්‍රකාර දේවල්. හරි ප්‍රේමය කියන එක ගත්තොත්. හැබැයි මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ ප්‍රේමය, ලෝභය, රාගය කියලා নানা ප්‍රකාර දේවල් අපි දාගෙන ඉන්නේ ලෝභය නැත්තම් රාගයට කියලා. ඔබට රාගය හා සමාන ගින්නක් තවත් නැහැ කියපු හේතුව තමයි ඔබ මේ ඇඳුම් අන්දලා හුරතල් වචනයක් දාගෙන ඉන්න. උදාහරණයක් විදිහට කිව්වොත් මම ඔබ බත් කනවා කිව්වොත් ඒක ඔබට ප්‍රියමනාපයි. ඔබ ආහාර අනුභව කරනවා කිව්වොත් ඒක ඔබට ප්‍රියමනාපයි. හරි. හැබැයි මම ඔබට නිකමට හරි කිව්වොත් නිකන් බත ගහනවා වගේ වචනයක් කිව්වොත් ඊට ඒක ටිකක් අපි කියන්නත් පොඩ්ඩක් අඩියක් පස්සට තියන් ඉන්න වචනයක්. නේ. ඒක ටිකක් කැත වචනයක්. හැබැයි බත ගහනවායි කිව්වත්, බත් කනවා කිව්වත්, ආහාර අනුභව කරනවා කිව්වත්, බත් බුදිනවා කිව්වත් මොක කරත් පින්වත්නි බත් කනවාම තමයි. ඒකේ ආය වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි පින්වත්නි ලෝභය කියන එකටත් ඔබ මේකේ අමු වචනේ අපි ගත්තොත් රාගය, ලෝභය අපිට එකක් දාගත්ත හැකි. හැබැයි එතනින් එහා පැත්තේ ඔබ මේක ඇවිල්ලා ආත්මීය බැඳීමක්, සංසාරගත කතාවක්. ඊට පස්සේ මම මොනවද කියන්නේ? මේක ඇවිල්ලා පෙරුම් පුරන්ගෙන මොනවා හරි එකක් දාගෙන මේක ටිකක් ලස්සන අපවත් කරගත්තට මතක තියාගන්න ඔබ රාගය කියලා කියන්නේ වීරත්වයෙන් සැලකිය යුත්තක් නෙමෙයි. මිනිස්සේ අද සමාජය තුළ අන්තර්ජාලයකට සැරිසල්ලා බැලුවොත් මේවා ගැන ලියලා තියෙන මිනිස්සු වදන්, මේවා ගැන මිනිස්සු හිතන දේවල්, මිනිස්සුන්ට රාගය කියන එක පිළිබඳව තියෙන අදහස. නැත්නම් හරීම ඒක වීරකමක්. මිනිස්සෙක්ට රාගය නැත්තම් ලෝභය නැත්තම් ප්‍රේමය නැත්තම් බැඳීම කියන එක ටිකක් වැඩිපුර තියෙනවා නම් එයා හොඳ මිනිස්සෙක්. එයා හොඳ මිනිහෙක්. එයාට මේ ලෝකේ කැමති කරන විදිහ මිනිහෙක්. ඒකට මිනිස්සෙක්ට මේ දේවල් වැඩිපුර තියෙනවා නම් එයා නිකන් ලෝකෙම වීරයෙක්. එයා ලෝකෙම අදහනවා මේ අහවල් ප්‍රේමියුවල මේ ප්‍රේමියුවල ඊට පස්සේ මෙන්න මේ කපල් එක ලෝක ප්‍රසිද්ධ කපල් ඉන්නවා.
ඇයි මේ? පින්වත්නි මේ තමයි පින්වත්නි දැන් ඔබට මේක කියද්දි හිතනවා ඇති මේක ටිකක් සාහසික කතාවක් නේ. මිනිස්සෙක්ටයි තව මිනිස්සෙක් එක්ක ආදරය කරන්න බැරි. නේ. එතකොට ඇයි මිනිස්සෙක්ට තව මිනිස්සෙක්ගේ බැඳෙන්න බැරි? ඇයි අම්මට පුතත් එක්ක බැඳෙන්න බැරි? ඇයි තාත්තට පුතත් එක්ක බැඳෙන්න බැරි? ඇයි තමන්ගේ බිරිඳට ස්වාමියාත් එක්ක බැඳෙන්න බැරි? ඇයි ස්වාමියායි බිරිඳත් එක්ක බැඳෙන්න බැරි? මේක සාහසික කතාවන්නේ. පින්වත්නි ඇත්ත. මේ ලෝකයේ තුල පින්වත්නි අපිට හැමතිස්සෙම අපිට හුරතල් වෙන්න පුළුවන්, අපිට සතුටු වෙන්න පුළුවන්, අපිට hina වෙන්න පුළුවන් පැති කතා කරන්න පුළුවන්. හැබැයි ඒ අපි කතා කරන්නේ ලෝකයේ තියෙන 100ට බර ගානක ඇත්තක් වහලා හරි පුංචි පොඩි බොරුවකට තමයි අපි කතා කරන්නේ. හරි පුංචි බොරුවක් තමයි අපි ඉස්සරහට දාගෙන කතා කරන්නේ. ඉතින් අදත් මේ කතාව කරලාම නවත්තන්න පුළුවන්. හැබැයි අපි කොච්චර කාලයක් අපේ හිත රවට්ට ගන්නද? අපි කොච්චර කාලයක් තව අපිව මේ විදිහට මුලා කර ගන්නද? ප්‍රේමය කියන්නේ සුන්දර වදනක්. ඔයාලා ওই බැඳීම තියාගන්න. අම්මගේ තාත්තගේ ප්‍රේමයට පුළුවන් කර්මය උනත් වෙනස් කරන්න. අම්මා කෙනෙක් දරුවෙක්ට කරන ප්‍රේමයට පුළුවන් මැරෙන්න යන කෙනෙක් පණ දෙලා ගන්න. පින්වත්නි මේ ලෝකේ ඉරිදිමේ ආශ්චර්යයන් කියන දේවල් වෙන දේවල්. ඒ මිසක් ලෝභයට හෝ තණ්හාවට සබහාදහමට පිටින් තියා පින්වත්නි ඔබේ හිතට වහල් නොවිවත් ඉන්න බෑ. හරි බුදුරජාණන් වහන්සේ ප්‍රේමයේ ගින්නක් කියලා දේශනා කරා. රාගයේ ගින්නක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඇත්ත ඔබට හිතෙන්න පුළුවන් මේක සමහරට සාහසික කතාවක්. ඔබ අම්මට තාත්තට ආදරය කරන කෙනෙක් නම් ඔබ බිරිඳට ආදරය කරන කෙනෙක් නම් ඔබට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දැන් මේ කියපු කතාව සාහසිකයි නේ ඇත්තටම සමහර වෙලාවකදී. කියන්නේ ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මේ කියපු කතාව රාගය කියන්නේ ගින්නක් හා සමානයි කියපු කතාව මේ ලෝකයේ තුල පින්වත්නි ඔබ ගින්නකට දැවෙන්න ගත්තොත් හරි ඔබ ගින්නක පිලිස්සෙන්න ගත්තොත් ඔබ කවදාවත් ගින්නෙන් බේරෙන්න කියලා සිවිදිනසා ගන්න යනවද? ඔබ මේ ලෝකයේ තුල ගින්නකින් පිලිස්සෙන්න ගත්තොත් පින්වත්නි කවදාවත් ඔබ මේ ලෝකයේ තුල ගින්නෙන් බේරෙන්න සිවිදිනසා ගන්න යන්නේ නැහැ. හැබැයි ඔබේ ලෝභය නිසා ඔබේ රාගය නිසා ඔබ යම් විපතකටපත් වුණොත් මිනිස්සු නිදිපෙති වනවා, මිනිස්සු බෙල් වල දා ගන්නවා, මිනිස්සු වහවනවා. ඇයි? මිනිස්සු කැමති නෑ අර ගින්නට අහු වුණොත් මිනිස්සු පණ බේරගෙන එළියට එන්න හදනවා. හැබැයි අර වගේ දෙයකට අහු වුණොත් එහෙම අර පණ බේරගෙන එළියට එන්න හදන මිනිස්සයාම තමන්ගේ ජීවිතේ නැති කරගන්න පව හදනවා. මිනිස්සු තමන්ව දාන තැන ගින්නකින් පිලිස්සෙද්දි ගින්නෙන් පැනලා එනවා කියන එක ඒක හරි. ඒක සාමාන්‍ය මනුස්ස සෙන්ස් එකක්. ඒක සාමාන්‍ය මිනිස්සෙට තියෙන්න ඕන දෙයක් පින්වත්. හැබැයි යම්කිසි තැනකදී ඔබට දුකක් ඇති වුණාට පස්සේ දුම්නසක් ඇති වුණාට පස්සේ ඒකේ උග්‍ර අවස්ථාවේ මිනිස්සු සීද වෙනසා ගන්න තැනට පත් කරන්න තරම් විවතක් රාගය කියලා කියන්නේ. අන්තිම. හරි. දැන් ඔබ බලන්න මේ රාගය කියන එකේදී අපිට යම්කිසි අවස්ථාවක් තියෙනවා නම් අපේ අම්මව තාත්තව දකින්න අපිට අපේ දරුවව දකින්න අපිට අපි ආදරය කරන මිනිස්සු දකිද්දී ඔබේ බිරිඳව දකිද්දී ඔබේ ස්වාමියාව දකිද්දී ඔබට යම්කිසි සුඛසහගත සිතක් දැනෙනවා. සුවපත් කියන්නේ ඔබට යම්කිසි සතුටක් දැනෙනවා. ඔබට ඒකෙන් විනෝදයක් ලැබෙනවා. මම කතා කරන්නේ මේ ලැබෙන විනෝදය කියන එක විතරක් නෙමෙයි. අපි මේකෙන් පොඩ්ඩක් අඩියක් පස්සට තියලා බලන්න ඕනේ මේ දෙකේ ආදීනව ආශ්‍රාද මොනවද කියන එක. අපිට මොනවද මේක ඇතුලේ තව හොයාගන්න පුළුවන් කියන දේ. ඇයි බුදුරජාණන් වහන්සේ මේක ගින්නක් කියලා කිව්වේ කියන එක. හරි. පින්වත්නි මේ ලෝකයේ තුල අපිට කන්න බොන්න නැති වුණොත් පින්වත්නි අපි කන්න බොන්න නැති එක කොහොමරි පරිමාගෙන කෑම බීමක් අටවගෙන හරි ඉන්න බලනවා. හරිද? ඒ කියන්නේ කන්න බොන්න නැති වුණොත් පින්වත්නි අපි වතුර බිබී හරි ජීවත් වෙන්න උත්සාහ කරනවා කාලයක්. අපි යම්කිසි කාන්තාරයකට අටුනොත් පින්වත්නි අපි කෑම ටිකක් හොයාගැනීම උවමනාවෙන් කොහොමරි කරලා ඒක හොයාගන්නවා. අපිට බත් නැති වුණොත් අපි වෙන මොනවා හරි කනවා. අපිට කේක් නැති වුණොත් අපි පාන් කනවා. අපිට පානුත් නැති වුණොත් එහෙම නවම හරි තියෙන පාන් කොලයක් හරි කාගෙන අපි ඉන්නවා. ඇයි? අපිට මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා මේක නැති වුණොත් මම අරක කරගන්නවා කියන එක. හැබැයි කෙනෙක් රාගයෙන් මත් වුණාට පස්සේ හරි මම කියන්නේ එක පැත්තක් නේ මම ඔබට තාපෙති කීපයක් මේකෙන් පැහැදිලි කරලා දෙන්න. රාගයෙන් මත් වුණාට පස්සේ පින්වත්නි එයාට ආපහු වෙනත් ඔප්ෂන් එකක් මේකේ පේන්නේ නැහැ. එකම ඔප්ෂන් එකයි පේන්නේ. මම කියන කතාව තේරෙනවද? අපි හිතමුකෝ ඔබට ඔබේ අම්මා තාත්තා කියන කෙනා ලෝකේ නැති වුණොත් ඔබට ආපහු ඒකේ දෙවෙනි ඔප්ෂන් එකක් විදිහට තාම එක් හොයා ගන්නවා කියන එක ඔබට කරන්න බැරි දෙයක්. ඔබ පළවෙනි ඔප්ෂන් එකකින් ජීවිතේ කඩාගෙන වැටෙනවා මගේ අම්මා මැරුණාය. මගේ තාත්තා මැරුණාය. මගේ දරුවා මැරුණාය. මගේ බිරිඳ මැරුණාය. මේක.
අපි ඊළඟ කාරණාවට හැරුණොත් පින්වත්නි ඊළඟ කාරණාව තමයි පින්වත්නි අපි හිතමු විවාහ ජීවිතයක් ගත කරනවා කියලා. ඔබ විවාහ ජීවිතයක් ගත කරනවා. පින්වත්නි ඔබ කොච්චර විවාහ ජීවිතය ලස්සනට ගත කරන්න හැදුවත් ඔබ කොච්චර විවාහ ජීවිතයේ සැනසීමෙන්ම ගත කරන්නම් කියලා හිතාගෙන හොඳ ගෙයක් හොයාගෙන ඊට පස්සේ හොඳ යාන වාහන හොයාගෙන හොඳ ජොබ් එකක් හොයාගෙන ගත කරන්න පටන් ගත්තත් ඔය රාගය කියන එක නිසා පින්වත්නි ඔබේ ජීවිතේ බුරබුරා නැගෙන සැකය රාගය කියන එක නිසා ඔබේ ජීවිතේ බුරබුරා තමන්ගේ හිතේ තියෙන රාගය නිසා අනුන් ගැන අපි සැක කරන ගතිය මේ දේවල් නිසා පින්වත්නි අද වෙනකොට බලන්න පවුල් කීයක් නම් ගිනි අරන් ඇද්ද අද වෙනකොට පවුල් කීයක් නම් ගිනි ජාලා බවට පත් වෙලා ඇද්ද හේතුව රාගය පින්වත්නි හේතුව රාගයමයි තමන්ට තියෙන සැකය තමන්ගේ පැත්තෙන් තමන් කොහොමද මේ වගේ සිටුේෂන් එකකදී මුහුණ දෙන්නේ තමන් කොහොමද මේ වගේ තත්ත්වයකදී හැසිරෙන්නේ කියන එක නිගමනය කරලා අපි අන්යන් ගැන ඒ විදිහට හිතන්න ගන්නවා අර තමන්ගේ තියෙන රාගය මෙයාටත් ඔබ්බලා මේක තමයි පින්වත්නි මනුස්ස හිත හැදිලා තියෙන විදිය බුදුරජාණන් වහන්සේ දේශනා කරා රාගය කියන්නේ ගින්නක් හා සමානයි මෙන්න හේතුව